අයර්ලන්තයේ ගයක් කුලියට ගන්නවට වඩා සල්ලි දීලා ගන්න එක ලේසි ප්‍රෝසෙස් එකක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මගේ මහත්තයා අයර්ලන්තයට ඇවිල්ලා මාස 6කට පස්සේ තමයි මමයි පුතයි මෙහෙට ආවේ. ඉතින් එයා ඇවිල්ලා මාසයක් විතර ගියා එයාට ඉන්න තැනක් හරියට හොයාගන්න. එයා මුල් කාලේ හිටියේ ඉන්දියන් ෆැමිලි එකක් එක්ක. එයාට කාමරය විතරයි තිබ්බේ. ඉතින් ඔහොම ඉන්න ගමන් එයා රට වටේම ගිහිල්ලා අපි ඔක්කොටම ඉන්න ගෙයක් හෙව්වා. ගෙවල් ගොඩාරියක් ගණන්. ඒ වගේම ගෙවල් ඇත්තෙත් නැහැ. ලොකු ගෙවල් හිඟයක් මෙහි තියෙනවා. ඒක අද ඊ ඇති වෙච්ච දෙයක් නෙමෙයි. දැන් අවුරුදු කිහිපයක් තුලම ගොඩ නැගීගෙන ආපු ප්‍රශ්නයක්. ඒ කොහොම වුණත් අන්තිමට එයාට ගෙයක් හම්බ වුණා. මේ දැන් අපි ඉන්නේ ඒකේ තමයි. ඒක අපාර්ට්මන්ට් එකක්. ඒක කාමර දෙකක ගෘහ භාණ්ඩ නැතුව හම්බ වෙච්ච අපාර්ට්මන්ට් එකක්. ඉතින් මෙහි තියෙනවා කුලියට ඉන්න අයව ආරක්ෂා කරන්න නීති රීති පද්ධතියක්. ඒකේ හැටියට ගෘහ භාණ්ඩ නැතුව ගයක් දුන්නත් අනිවාර්යයෙන්ම දෙන්න ඕන භාණ්ඩ කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ලිප් 4 උණුනක්, ෆ්‍රිජ් එකක්, මයික්‍රෝවේව් oven එකක්, ඒ වගේම වොෂින් මැෂින් එකක්, ඩ්‍රයර් එකක් වගේ දේවල්. ඒ වගේම මෙහි තියෙනවා රෙන්ට් ප්‍රෙෂර් zone කියලා එකක්. ඒකේ හැටියට අවුරුද්දකට 2%කට වඩා රෙන්ට් එක වැඩි කිරීමේ හැකියාවක් ගෙවල් හිමියන්ට නැහැ. ඒ වගේම මාස 6කට වඩා හිටියට පස්සේ එකපාරටම ඒ මිනිස්සුන්ව අල්ලලා එළියට දාන්නත් බෑ. ඒකට සාධාරණ හේතු ලබා දෙන්නට අවශ්‍යයි. ඉතින් ඔය කොහොම වුණත් ගෙවල් හොයාගන්න එක ඉතාම අමාරුයි. එක ගෙයක් ඇඩ්වර්ටයිස් කරලා තිබ්බොත් ඒ ගේ බලන්න 500ක් 1000ක් අතර සෙනග පිරිසක් එනවා. එතකොට ගෙදරට තියෙන ඩිමාන්ඩ් එක වැඩි හින්දා ගෙවල් හිමියන් අසීමිතව කුලිය වැඩි කිරීමේ ප්‍රයත්නයක තමයි ඉන්නේ. පහුගිය අවුරුදු කිහිපයට වඩා 40%ක් විතර රෙන්ට් එක වැඩි වෙලා තියෙනවා කියලා තමයි දැනගන්න හම්බ වුණේ. ඒ කොහොම වුණත් සල්ලි දීලා නිවසක් ගන්න එක නම් එච්චරම අපහසු දෙයක් නෙවෙයි. ඔයාට පුළුවන් නම් පළවෙනි ඩවුන් පේමන්ට් එක හොයාගන්න. ගෙයක් ගන්න එක ලොකු ප්‍රශ්නයක් නම් නෙවෙයි. මෙහි මෝගේජ් ගන්න පුළුවන් ගෙදර වටිනාකමෙන් 90%ක් දක්වා. එතකොට අපි පළවෙනිම නිවස ගන්නවා නම් ඒක අලුත්ම නිවසක් නම් අපි මෙච්චර කාලයකට ගෙවලා තියෙන ටැක්ස් වලින් යූරෝ 30000ක් පමණ අපිට රජයෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක අපි නැවත රජයට ගෙවීමට අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි අපි පරණ ගෙයක් ගන්නවා නම් ඒ වගේ මේක අපේ දෙවෙනි ගේ නම් මේ බෙනිෆිට් එක අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් මීට අමතරව අපි ලෝයර්ස්ලට ගෙවන්න සහ ස්ටෑම්ප් ඩියුටි වගේ දේවල් වලට සල්ලි වෙන් කරගන්න ඕනේ. ඒ වගේම අලුත් නිවසට ගියාට පස්සේ ගෘහ භාණ්ඩ වලට සල්ලි අවශ්‍යයි. නමුත් ගෙයක් ගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ වගේම මෙහි නිවාස තියෙනවා තනි නිවාස, ඒ වගේම එක පැත්තකින් තව නිවසකට බද්ධ වෙච්ච නිවාස සහ දෙපැත්තෙන්ම තව නිවස් දෙකකට බද්ධ වෙච්ච නිවාස කියලා. ඉතින් ලොකු ඉඩකඩක් එක්ක තනි නිවාසයක් ගන්නවා නම් ලක්ෂ 7මාරක් ලක්ෂ 10ක් අතර මුදලක් වෙනවා. ඒ කියන්නේ යූරෝ වලින්. ඒ වගේම දෙපැත්තෙන්ම සම්බන්ධ වෙච්ච ගයක් ගන්නවා නම් සාමාන්‍යයෙන් මිල අඩුයි. ලක්ෂ 3කට අඩුවෙන් වගේ ගන්න පුළුවන් කාමර දෙකක නිවසක්. ඒ වගේම එක පැත්තකින් බද්ධ වෙච්ච නිවසක් ගන්නවා නම් ලක්ෂ 3මාරත් 4ත් අතර මුදලකට ගන්න පුළුවන් කාමර 3ක නිවසක්. ඒ වගේම මේ නිවාස තියෙන්නේ ගොඩාක් වෙලාවට එස්ටේට් කියන ප්‍රදේශවල. මේ එස්ටේට් කියලා කියන්නේ නිවාස 100ක් විතර පිරුණු එක ප්‍රදේශයක්. එතනට වෙනම ගේට්ටු දාලා ඇතුළු වෙන්න තමයි තියෙන්නේ. එතන දරුවන්ට වෙනම ග්‍රවුන්ඩ් එකක් ඒ වගේ ෆැසිලිටිස් තියෙන්නත් පුළුවන්. මේක එක කමියුනිටි එකක් වගේ තමයි යන්නේ. ඒවට විශේෂ වූ නම් දාගෙනත් තියෙනවා. මෙහි තියෙනවා ක්ලොනටින් විලේජ්, රැම්ස්ගේට් විලේජ් අන්න ඒ වශයෙන්. ඉතින් මේ බද්ධ වෙච්ච නිවාසයේ ඉන්නේ ඉස්සරහින් පාකින් එකත් බෑක්යාඩ් එකේ වත්තත් දරුවන්ට සෙල්ලම් කරන්න පුළුවන් විදිහට. ඒ වගේම ලංකාවේ වගේ විශාල ගෙවල් නම් නෙවෙයි මේවා. මේවා ඊටාම පුංචි ගෙවල් කාමර 2 සහ කාමර 3 නිවාස අතර ප්‍රමාණයේ වෙනස තියෙන්නේ ඊටාම පොඩ්ඩක්. කාමරයක් ඇඳක් දාලා කබඩ් එකක් දැම්මට පස්සේ ඉතුරු වෙන ඉඩ ප්‍රමාණය නම් ටිකක් අඩුයි.
ඉතින් ගොඩක් සල්ලි තියෙනවා නම් ගොඩක් කාලයක් තියෙනවා නම් Tamanටම කියලා ඉඩමක් අරගෙන නිවසක් හදාගන්න පුළුවන් Tamanට කැමති විදිහට. මෙහි ඉතින් ටවුන් එකට ලං වෙන්න නම් ගොඩක් තියෙන්නේ ඔය විදිහට බද්ධ වෙච්ච නිවාස තමයි. ලොකු ඉඩමක් එක්ක තනි නිවසක් ගන්නවා නම් කන්ට්‍රි සයිඩ් එකට යන්න ඕනේ. අඩු මුදලට ගන්නත් පුළුවන්.